සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙකුටම. ඉතින් මම අදත් වෙනදා වගේම ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා කුකින් වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. ඉතින් ඔයගොල්ලෝ හිතන විදියට අද මම මොනව හදනවද? හරියටම හරි. මම අද හදන්න හිතුවා සුදු ලුණු කරි එකක්. ඉතින් මේ තියෙන්නේ මම පොතු ඇරලා සෝදලා පිරිසිදු කරගත්ත සුදු ලුණු. ඊට අමතරව මම මේකට ගන්නවා මිරිස්, කපාගත්ත ලුණු, රම්ප කරපිංච. එතකොට මම මේ කරි එකට අනිත් පාවිච්චි කරන දේවල් තමයි පහුකිරි සහ මිටිකිරි. මුලින්ම මම පහුකිරෙන් සුදු ලුණු එක තම්බනවා. ඊට පස්සේ පහුකිරි එක හිඳීගෙන එනකොට තමයි මිටිකිරි එකතු කරන්නේ. එතකොට කරි එකට එකතු කරන අනිත් දේවල් තමයි රස අණුව ලුණු, කහ කුඩු, කෑලි මිරිස් කුඩු, ඒ වගේම 3-5 කුඩු. ඉතින් අපි බලමු සුදු ලුණු කරි එක කොහොමද හදාගන්නේ කියලා. මම දැන් සුදු ලුණු ටික භාජනයකට දාගෙන ඉවරයි. දැන් මම කරන්නේ සුදු ලුණු එකට මම පහුකිරි ටිකක් එකතු කරනවා. මේ වගේ එකතු කරනවා. ඊට පස්සේ මම මේකට රම්ප කරපිංච, ලුණු, කපාගත්ත මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා මිරිස් කුඩු, කහ ටිකක්, 3-5 කුඩු ටිකක්, ඒකම මිරිස් කුඩු ටිකකුත් එකතු කරනවා. චුට්ටක් කලවම් කර ගන්න. ඊට පස්සේ මෙතනදී මම රස අණුව ලුණු ටිකක් එකතු කර ගන්නවා. මේ වගේ. දැන් අපි මේක පහුකිරින් ඉස්සලම සුදු ලුණු ටික තැම්බෙන්න දෙමු. මම දැන් සුදු ලුණු එක ලිපේ තියලා තියෙන්නේ. අපි දැන් මේක පහුකිරෙන් තැම්බෙන්න දෙමු. ඒක නිසා පොඩි වෙලාවක් ඇතිරිය වහලා තියමු. දැන් ඔයාලට පේනවා ඇති මගේ සුදු ලුණු කරි එක පහුකිරෙන් හොඳටම තැම්බිලා ඉවරයි. දැන් මම මෙතනදි කරන්නේ මේකට මිටිකිරි ටිකක් එකතු කරන එක. ගොඩක් එකතු කරන්නේ නැහැ. හොඳටම තැම්බිලා ඉවර හින්දා මම මෙතනදී මිටිකිරි ටිකක් වෙන්න එකතු කරනවා. මේ වගේ. සුදු ලුණු එක හොඳටම තැම්බුනහම අර කරස් ගාලා සද්දයක් එන්නේ නැතුව අපි කියන්නේ අර නිකන් සාමාන්‍ය හොඳටම තැම්බුනහම තියෙන්නේ. අන්න ඒ වගේ තැම්බුනහම මේ කරි එක හොඳටම රසයි. ඉතින් ගෙදර ඉන්න චුටි බබෙක් වුණත් හරිම ආසාවෙන් කයි මේ විදිහට හැදුවොත්. දැන් අපේ ගෙදර නම් හස්බන්ඩ්ටත් වැඩිය හරිම ආසාවෙන් සුදු ලුණු කරි එක කන්නේ මගේ බබා. ඉතින් මෙන්න මේ විදිහට අපි ටික වෙලාවක් තියලා තියමු මිටිකිරි එක චුට්ටක් හිඳනකම්. අපි දැන් බලමු සුදු ලුණු කරි එක කොහොමද කියලා. දැන් සුදු ලුණු කරි එකේ මිටිකිරි එක හිඳීගෙන ඇවිල්ලා තියෙන්නේ. හොඳට තැම්බිලා සුදු ලුණු එක. දැන් මම මෙතනදි කරන්නේ සුදු ලුණු එක ලිපෙන් බා ගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි මම අද හදපු සුදු ලුණු කරි එක ඔයගලන්ට පේන්නේ. මේ වගේ රසවත්ව අපි හදාගත්තොත් ගෙදර ඉන්න චුටි බබෙක් වුණත් සුදු ලුණු කරි එක හරිම ආසාවෙන් කැමට ගනී. ඉතින් ආයෙමත් තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හමු වෙනකන් ඔයගොල්ලෝ හැම කෙනෙකුටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.